බිස්නස් ෆේලියර් ගැන මම හිතපු විදිය ඇත්තටම වෙනස් කරපු කාරණයක් මට ඔයත් එක්ක බෙදා ගන්නවා. මම හඳුනාගත් බිස්නස් ෆේලියර්ස් වර්ග දෙකක් තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. නමුත් පිටතින් බලද්දී එකම වගේ, ඇතුළතින් බලද්දී බොහෝ විට සමානයි. ඒ ෆේලියර්ස් එකට අවශ්‍ය රෙස්පොන්ස් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. ඒක නිසා ඔයා එක වර්ගයක ෆේලියරයකට අනිත් වර්ගයේ ෆේලියරකේ විදියට පිළිතුරු සෙව්වොත් ඔයා නොදැනුවත්වම ආයෙමත් වරක් කරපු ව්‍යාපාරය කඩා වැටීමට හේතු වුණු කාරණා නැවත ගොඩනගන ව්‍යාපාරය ඇතුළට ගේන. පළවෙනි වර්ගයේ ෆේලියර් එක තමයි collapse from the outside. මේ ෆේලියර් එක වෙන්නේ ඔයාගේ බිස්නස් එකේ මොඩල් එකේ හරි ඔයාගේ කැපවීම එහෙම නැත්නම් තීරණ ගැනීම වල සිදුවුණු අඩුපාඩුකම් නිසා නෙමෙයි. ඔයාගේ ව්‍යාපාරයට පිටතින් පිහිටි ඔයාට කන්ට්‍රෝල් කරන්න නොහැකි කන්ඩිෂන් නිසා සිදුවුණු ෆේලියර් එකක්. දෙවෙනි වර්ගයේ ෆේලියර් එක තමයි collapse from inside. ඔයා ගත්ත තීරණ වැරදි නම්, තෝරගත්ත ටීම් එක වැරදි නම්, බිස්නස් එක දිහා පිටතින් බලද්දි හොඳින් යනවා වගේ පෙනේ. නමුත් ඔයාට හොඳටම දැනෙනවා ව්‍යාපාර ඇතුලේ අර්බුදයකට යන බව. ඒ අර්බුදය සහ ගැටලු අවසානයේ ව්‍යාපාරේ කඩා වැටීමට බලපාන ඇතුලින් පැන නගුණු ෆේලියර්ස් බවට පත් වෙනවා.